සුබම සුබ දවසක් ඔයාලා හැමෝටම. ඔයාලා හැමෝම Beauty with Mashi මගේ YouTube channel එකට හරිම ආදරෙන් පිළිගන්නවා. ඔන්න ඉතින් වෙනද වගේම අදත් ඔයාලට හරිම වටින වීඩියෝ එකක් අරගෙන තමයි මම ආවේ. ස්වාභාවික දේවල් පාවිච්චි කරලා ලස්සන වෙනවා කියන්නේ ඒ ලස්සන අපිට ගොඩාක් කල් පවත්වාගෙන යන්න පුළුවන් කියන එකනේ. මේ තරම් කල් මම පාවිච්චි කරපු ගොඩාක් පැක් අතරින් හරිම විශේෂ පැක් එකක් ගැන තමයි මං අද ඔයාලට කියලා දෙන්න යන්නේ. මම පාවිච්චි කරපු ගොඩාක් පැක් අතරින් හරිම ඉක්මනින් ප්‍රතිඵල ලැබුණු මම ආසම පැක් එකක් තමයි මේ පැක් එක. ඉතින් වැඩි කතා මොකටද? මම අද ඔයාලට කියලා දෙන්නේ කඩල පිටි පැක් එක හරියටම හදාගන්නේ කොහොමද කියලා. ගොඩක් දෙනෙක් කඩල පිටි පැක් එක හදනවා. ඒත් මම අද ඔයාලට කියලා දෙන දේවල් විතරක් එකතු කරලා කඩල පිටි පැක් එක හදලා බලන්නකෝ. ඔයාට ලොකු වෙනසක් දැනෙයි. මම මේ පැක් එක හදන හරිම විදියට ඔයත් හැදුවොත් අනිවාර්යෙන්ම ඔයාටත් ගොඩාක් හොඳ ප්‍රතිඵලයක් ගන්න පුළුවන්. හැමදාම වගේ දෙයක් මතක් කරන්නම ඕනේ. ඔයා තාමත් මගේ වීඩියෝස් බලන්නේ මාව සබ්ස්ක්‍රයිබ් කරලා නෙමෙයි නම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා හරිම ආදරෙන් ඉල්ලනවා. ඒ විතරක් නෙමෙයි බෙල් අයිකන් එකත් ක්ලික් කරලා තියාගන්න. එතකොට මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාට ඒ බව නොටිෆිකේෂන් එකකින් දැනගන්න පුළුවන්. එහෙනම් ඉතින් දිගටම වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න කියලා හරිම ආදරෙන් මතක් කරනවා. යමු එහෙනම් අද වීඩියෝ එකට. අද අපිට අපේ පැක් එක හදන්න ඕන කරනවා යෝගට් කඩල පිටි, මී පැණි, කස්තුරි කහ ඔයාට නැත්නම් උයන කහ ගන්නත් පුළුවන්. තව දෙහි බෑවක ප්‍රමාණයක්. එහෙනම් ඉතින් අපි යමු පැක් එක හදන්න. මුලින්ම මම මේ වගේ පිරිසිදු භාජනයක් අරගන්නවා. දැන් මේකට මම යෝගට් මේස හැන්දක ප්‍රමාණයක් එකතු කරනවා. ඒකටම කඩල පිටි මේස හැන්දක ප්‍රමාණයක් එකතු කරනවා. දැන් කස්තුරි කහ තේ හැඳි කාලක් වගේ පුංචි ප්‍රමාණයක් තමයි එකතු කරන්නේ. ඊළඟට මී පැණි මේස හැන්දක ප්‍රමාණයකුත් එකතු කරනවා. දැන් දෙහි යුෂ මේස හැන්දක ප්‍රමාණයක් තමයි අවසානයේට එකතු කරන්න ඕනේ. මැස්සෙක්ගෙන් පොඩ්ඩක් කරදර තියෙනවා ළමයි. ඔන්න ඔය විදියට දෙහි යුෂ ටිකත් එකතු කරගන්න ඕනේ. ඔයත් අනිවාර්යෙන්ම මේ අමුද්‍රව්‍ය ටික මේ ප්‍රමාණ වලින්ම එකතු කරන්න. එතකොට හොඳම ප්‍රතිඵල ලබා ගන්න අනිවාර්යෙන්ම ඔයාටත් පුළුවන් වෙනවා. මේ ප්‍රමාණ වලටම ගත්තම පැක් එක හරිම පදමට එනවා. මේ අමුද්‍රව්‍ය ඕනම කෙනෙකුට හරිම ලේසියෙන් හොයාගන්න පුළුවන්. දැන් ඉතින් අපිට තියෙන්නේ මේ ටික හොඳට මෙන්න මේ වගේ මික්ස් කරගන්න තමයි. යෝගට්, කඩල පිටි, මී පැණි, කස්තුරි කහ, දෙහි කියලා කියන්නේ අපේ සම පැහැපත් කරන්න, අපේ සම සුදු කරන්න, අපේ සමේ ටෝන එක අප් කරන්න, අපේ සමේ බ්‍රයිට්නස් එක වැඩි කරන්න හරිම උදව් වන අමුද්‍රව්‍ය කීපයක්. ඉතින් මෙන්න මේ විදියට මේ ටික ඔයත් අනිවාර්යෙන් try කරලා බැලුවොත් ඔයාටත් ලොකු වෙනසක් ගන්න පුළුවන් වෙයි. ඔන්න ඔය වගේ හොඳට මික්ස් කරගන්න තමයි තියෙන්නේ. හරිම ලස්සනයි පැක් එක. ඒ විතරක් නෙමෙයි මාරම සුවඳක් තමයි තියෙන්නේ. කන්න හිතෙන තරමටම සුවඳයි. හරිම ලස්සනයි. ඔය වගේ හොඳට පැක් එක මික්ස් කරගන්න ඕනේ. එහෙනම් ඉතින් අපි බලමු පැක් එක කොහොමද අපේ මූණට ඇප්ලයි කරන්න කියලා. මම දැන් මගේ මූණ හොඳට පිරිසිදු කරගෙන තමයි ඉන්නේ. අපි පැක් එකක් දාන්න කලින් අනිවාර්යෙන්ම අපේ මූණ හොඳට පිරිසිදු කරලා තියාගන්න ඕනේ. ඒක ඔයා අනිවාර්යෙන් මතක තියාගන්න. දැන් මම මේ පැක් එක ඇප්ලයි කරන විදියටම හොඳ ඝනකම් තට්ටුවක් ඔයත් ඔයාගේ මූණේ ඇප්ලයි කරගන්න ඕනේ. මේ පැක් එක ඔයාට සතියට දවස් 2ක් මූණට ඇප්ලයි කරන්න පුළුවන්. දිගටම මාසයක් කරලා බලන්නකෝ. ඔයාට හොඳම ප්‍රතිඵලය ලබා ගන්න එතකොට පුළුවන්.
ඒ වගේම ඔයාගේ මූණේ තියෙන කුරුලෑ තත්ත්ව නැති කරගන්න, පිග්මන්ටේෂන් නැති කරගන්න, අවුවට පිලිස්සුණු ගතිය නැති කරගන්න, ලස්සන ග්ලෝ එකක් ගන්න, ටෝන එක අප් කරගන්න, බ්‍රයිට්නස් එක වැඩි කරගන්න, ඒ වගේම රින්කල්ස් තියෙනවා නම් ඒව නැති කරගන්න. මේ හැම දෙයකම මේ පැක් එක ඔයාට ලොකු උදව්වක් වෙනවා. අනිවාර්යෙන්ම ඔයාට මේ පැක් එකෙන් පුළුවන් මේ හැම දෙයක්ම නැති කරගන්න. පැක් එක මූණට බෙල්ලට විතරක් නෙමෙයි, ඔයාගේ අත් කකුල් වලටත් ආලේප කරන්න අමතක කරන්න එපා. ඇප්ලයි කරපු පළවෙනි වතාවෙන්ම මට නම් හොඳම ප්‍රතිඵල ලැබුණා මේ පැක් එකෙන්. අනිවාර්යෙන්ම ඔයා try කරලා බලන්නකෝ. මේ පැක් එක ඇප්ලයි කරලා විනාඩි 25ක කාලයක් අපි ඒක මූණට ඇබ්සෝබ් වෙනකන් තියලා තියන්න ඕනේ. එතකොට තමයි අපේ පැක් එකේ තියෙන හොඳම ගුණය අපේ මූණට උරා ගන්නෙ. ඒ වගේම අනිවාර්යෙන්ම බෙල්ලෙත් ගන්න අමතක කරන්න එපා. මොකද මූණෙම කොටසක් නේද බෙල්ල කියන්නේ. මූණ එකපාරටක් බෙල්ල එකපාරටක් වුණොත් ඒකත් හරියන්නේ නැහනේ. ඒ නිසා අනිවාර්යෙන්ම පැක් එකක් ගාද්දී මූණේ වගේම බෙල්ලෙත් ගන්න අමතක කරන්න එපා. ඔන්න ඔය විදියට හොඳට ඝනකම් තට්ටුවක් ඔයත් ඔයාගේ මූණ පුරාම ඇප්ලයි කරගන්න. දැන් මම විනාඩි 25ක කාලයක් මූණට හොඳට පැක් එක ඇබ්සෝබ් වෙන්න තියලා ඉවරයි. බලන්න පැක් එක දැන් හොඳට ගල් වෙලා තියෙන්නේ. දැන් අනිවාර්යෙන්ම අපි වතුර ටිකකින් මූණ තෙමාගෙන තමයි පැක් එක මූණෙන් අයින් කරන්න ඕනේ. නැත්නම් මං හැමදාම කියනවා වගේ ඔයාගේ මූණේ සම ඇදෙන්න පුළුවන්. එහෙම වුණොත් මොකද වෙන්නේ? අපේ මූණේ හැමට ඩැමේජ් වෙන්න පුළුවන්. මෙන්න මේ විදියට හරිම සියුම්ව වතුර ටිකක් මූණේ ගාලා පුංචි මසාජ් එකක් මූණට දෙන්න තමයි තියෙන්නේ. ඔයා අනිවාර්යෙන්ම මේ පැක් එක try කරලා ලැබුණු result එක කමෙන්ට් එකකින් තියන්න. මම හරිම ආසාවෙන් ඒ කමෙන්ට් කියවන්න බලාගෙන ඉන්නේ. ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් like කරන්න, share කරන්න කියලත් හරිම ආදරෙන් ඉල්ලනවා. මෙන්න මේ විදියට පුංචි මසාජ් එකක් දුන්නම ඔයාගේ මූණේ රුධිර නාලවල රුධිර ගමනාගමනය වැඩි වෙලා තව තවත් ඔයාගේ මූණ ලස්සන වැඩි දියුණු කරගන්න පුළුවන්. චූටි ස්ක්‍රබ් එකක් කරනවා වගේ චුට්ටක් ඔන්න ඔය විදියට කවාකාරව උඩු අතට පුංචි සම්බාහනයක් දෙන්න තමයි තියෙන්නේ. ඇප්ලයි කරපු පළවෙනි වතාවෙන්ම හොඳම ප්‍රතිඵලයක් ලබා ගන්න ඔන්න බලන්නකෝ. 100% ප්‍රතිඵල තියෙන නිසායි මම ඔයාලට කියන්නේ මේ තරම්ම විශ්වාසයෙන් මේකෙන් හොඳම ප්‍රතිඵල ඔයාලට ගන්න පුළුවන් කියලා. ඔන්න දැන් මම මගේ මූණෙන් පැක් එක අයින් කරලා තමයි ඉන්නේ. මට නම් මාරම වෙනසක් දැනෙනවා. මූණ හරිම පැහැදිලි වෙලා, සුදු වෙලා, පැහැපත් වෙලා කියලා මටම දැනෙනවා. දැන් ඉතින් හැමදාමත් වගේ මගේ අයිස් කියුබ් ටෝනර් එක කරන්න තමයි යන්නේ. මෙන්න මේ විදියට අයිස් කියුබ් එකක් අරගෙන මුළු මූණ පුරාම ටෝනර් කරගන්නවා. ඔයත් අනිවාර්යෙන් පැක් එකක් දැම්මට පස්සේ මේ වගේ අයිස් කියුබ් එකකින් ටෝනර් කරන්න අමතක කරන්න නම් එපා. වෙළඳ පොලේ තියෙන කෙමිකල් දාපු ටෝනර් පාවිච්චි කරනවට වඩා අයිස් කියුබ් ටෝනර් එක මට නම් මාරම හොඳයි. ස්වාභාවික දේවල් අපේ මූණට පාවිච්චි කරනකොට ඒක වෙනමම විදිය රිසල්ට් එකක් නේ එකෙන් අපිට ලැබෙන්නේ. ඔයත් ඉතින් අයිස් කියුබ් ටෝනර් එකක් පාවිච්චි කරන්න කියලා මම ඒ නිසා කියනවා. කොහොමද ඉතින්
මට නම් මාරම හොඳයි. හරිම ලස්සන පැහැදිලි පැහැපත් බවක් මට නම් දැනෙනවා. ඉතින් ඔයාටත් මේ වෙනස ගන්න නම් ඉක්මනින්ම මේ පැක් එක try කරලා බලන්න කියලා තමයි මං ඉල්ලන්නේ. එහෙනම් ඉතින් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.